ඇහනියේ මං කියලා තියෙනව නේද මට කෝල්ස් ගන්න එපා කියලා. ඕන වුණොත් මං කතා කරන්නම් කියලා. එහෙම කියලා තියදිත් ඇයි මට මේ කතා කරන්නේ? එහෙම කියලා හරියනවද? මේ ළමයිනුත් මට බයිනවා තාත්තා ගැන හොයලා බලන්නේ නැහැ කියලා. උදේ ඉඳන් බලන් ඉන්නවා දැන් කෝල් කරයි කියලා. මොකක්ද මේ තාත්තා කියන්නේ? කෝල් කරා කියලා මට බැලලා කට් කරා. දැන් ඉතින් ඕගොල්ලෝ මට බයිනවා තාත්තා ගැන හොයලා බලන්න හැයි කියලා. දැක්කනේ වෙච්ච දේ. දැන් කීයටද බේබි පන්ති පටන් ගන්නෙ? 3 මාරට වෙලා නම් තියෙනවා. අනේ මන්දා. ඊයරෑ මගේ සද්දට බේබිට නින්ද ගියත් දන්නෙත් නෑ. අම්මෝ ආන්ටිට කියන්න සද්ද නම් ටිකක් වැඩි තමයි. ඒකනේ මං කිව්වේ මට වෙන තැනක නිදාගන්න දෙන්නේ කියලා. අම්මෝ අම්මා නම් කැමති වෙන එකක් නෑ. ආන්ටි මම වැඩක් කියන්නද? අම්මා නිදාගන්න ගියාම ආන්ටි එහා කාමරයට යන්න. ආපහු අම්මා නැගිටින්න කලින් පාන්දරින්ම නැගිටලා කාමරයට එන්න. අම්මා දන්නවා රෑ ආන්ටි මොන කාමරේ නිදාගත්තද කියලා. ආන්ටි මට ඇඳුම් වගේක් ගන්න තියෙනවා. වෙලා තියෙන හින්දා ඒ ටිකත් අරන් යමුද? මට ප්‍රශ්නයක් නෑ. ආන්ටි එහෙනම් බල්ලා මොන හරි කැමති දෙයක් ගන්න. ඒක හරි නෑනේ බේබිගේ සල්ලි. ඒකට කමක් නෑ. මං ආසාවෙන් දෙන දෙන්නේ. ආන්ටි ගන්න. හෙලෝ. ඔයා කොහෙද ඉන්නේ? මං ඇඳුම් ෂොප් එකට ඇවිල්ලා ඉන්නේ. නෑ ආන්ටිව ෂේප් කරගන්න පුළුවන්. මං ඇඳුම් ටිකුත් ගන්න කියලා කිව්වා.